අයිබෝන් හැමෝටම මම හිතුවා රවුටර් කන්ෆිගරේෂන් සහ NTUs කන්ෆිගරේෂන් සම්බන්ධ වීඩියෝ සීරීස් එකක්ම පටන් ගන්න. ඒකෙදී අවශ්‍ය වෙන මූලික දැනුම ලබා දෙන්න උදව් වෙන තවත් පොඩි පොඩි වීඩියෝස් කීපයක් ඔයාලට මුලින්ම කරන්න මම හිතුවා. ඒකෙද්දි මේ අපි කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක භාවිතා කරලා මේ නෙට්වර්ක් කනෙක්ටිවිටි චෙක් කරන සමහර කමාන්ඩ්ස් කීපයක් පිළිබඳ මගෙන් කට්ටිය අහලා තිබ්බා. ඒව සම්බන්ධව ඉතා සරල හැඳින්වීමක් මම කරන්න සූදානම් වන්නේ. මේකේ තවත් ඉදිරියට අධ්‍යාපනය ස්ටඩිස් කරන් යනකොට ඔයාලට පුළුවන් වෙනවා සිස්කෝ රවුටින් වලදී තියෙන කමාන්ඩ් සම්බන්ධවත් පසුව දැනුම වැඩි දියුණු කර ගැනීමට. අපි සාමාන්‍යයෙන් මූලිකව රවුටර්ස් ADSL රවුටර්ස් කියමුකෝ. ඒවා කන්ෆිගරේෂන් කරනකොට අපි කනෙක්ටිවිටි සම්බන්ධව සරල අදහසක් ලබා ගැනීම සඳහා මෙම කමාන්ඩ්ස් භාවිතා කරනවා. ඔයාලගේ මැෂින් එකේ නැත්නම් ලැප්ටොප් එකේ Windows බටන් එක සහ R ප්‍රෙස් කරාම අපිට මෙන්න මේ විදිහේ run කියන වින්ඩෝ එක ඕපන් වෙනවා. මේකේ අපි cmd කියලා කමාන්ඩ් කියන කෙටි වශයෙන් ටයිප් කරලා එන්ටර් කරොත් අපිට මෙන්න විදිහ කළු පාට ස්ක්‍රීන් එකක් එනවා. අපි මේකට කියනවා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක කියලා. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක. මේකේ අපිට මේ අවස්ථාවේදී මම ලැප්ටොප් එකක් හරහා හෝ ඩෙස්ක්ටොප් එකක් සම්බන්ධ කරගෙන මොන රවුටරේද කනෙක්ටිවිටි තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ රවුටර් එකේ ගේට්වේ එක දැනගන්න පුළුවන් මෙන්න මේ කමාන්ඩ් එක. ඒකට අපි කියනවා IP config කියලා ගහලා එන්ටර් කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන ඩිෆෝල්ට් ගේට්වේ කියලා 192.168.1.1. මේ අවස්ථාවේදී මම ONT එකට නෙට්වර්ක් කේබල් එකක් ගහලා තියෙන්නේ. ඔයාලා කවුරුත් දන්නවා. සාමාන්‍ය ONT වල සහ සාමාන්‍ය රවුටර්ස් වල ඩිෆෝල්ට් ගේට්වේ එක කියන්නේ 192.168.1.1. ඒක අපි වෙන රවුටර් එකක තිබ්බත් අපිට මොකද්ද ගේට්වේ කියලා එනවා. ඒක අපි පාවිච්චි කරන කමාන්ඩ් එක තමයි ipconfig කියන මෙන්න මේ කමාන්ඩ් එක. ipconfig කියන කමාන්ඩ් එක. දැන් මම තව කමාන්ඩ් එකක් පාවිච්චි කරනවා. මේ රවුටරේ ඩිෆෝල්ට් ගේට්වේ එකත් එක්ක කන්ටිනියස්ලි කනෙක්ට් වෙනවද කියලා දැනගන්න පුළුවන් කමාන්ඩ් එකක් මේක. අපි හොයාගත්ත ඩිෆෝල්ට් ගේට්වේ එක 192.168.1.1 කියලා. එහෙනම් අපි මෙතනට ගහනවා ping space 192.168.1.1 ගහලා එන්ටර් කරනවා. එන්ටර් කරාම ඔයාලට පේනවා මේ විදිහට data packets වගේක් send වෙලා තියෙනවා packets 4ක්. ඒක ආපහු return receive වෙලා තියෙනවා අපිට. ඒ හතරම ඒ කියන්නේ අපි send කරපු packet 4ක් router එකේ default gate එකට ආපහු receive වෙලා තියෙනවා. මේකෙන් අපි දැනගන්නවා loss නැති හින්දා අපි දැනගන්නවා මේකේ කනෙක්ටිවිටි මේ විදිහට තියෙනවා. මේ සඳහා ගත වෙන කාලය තමයි මිලිසෙකන්ඩ් 1යි ඒ විදිහ කාලයක් ගත වෙලා තියෙන. ඒ හින්දා මේ කනෙක්ටිවිටි එක ඕකේ කියලා අපි හිතනවා. ඒකට පාවිච්චි කරලා අපි ping command එක. මේ ping command එකම අපිට පුළුවන් continuously දෙන්න. දැන් අපි මෙතන පේනවා ඔයාලට replies 4ක් තමයි ඉලා තියෙන්නේ. මේක continuously දෙන්න පුළුවන්. එහෙනම් මේ command එකම space එකක් තියලා -t වලින් ගැහුවම අඩු කිරීම t අකුර simple t ගැහුවම එන්ටර් කරාම මේ ping command එක continuously ඔයාලට දැක ගන්න පුළුවන්. මේ බලන්න. ඊට පස්සේ ඔන්න බලන්න දැන් වෙන දේ. මම network cable එක පොඩක් ගැලෙව්වා. එතකොට මොකද වෙන්නේ? general failure එකක් එනවා. නැවත මම fix කරා. දැන් මොකද වෙන්නේ? request timeout එකක් ඇවිල්ලා timeout එකේ පස්සේ නැවතත් continuously මේක ping command එක වැඩ කරන්න ගන්නවා. එතකොට ඔයාලට පැහැදිලි router එකක් සහ machine එකක් අතර connectivity check කරන්න අපි පාවිච්චි කරනවා මේ continuous ping එක. මේක නවත්තන්න ඕන නම් control C වලින් අපිට නවත්තන්න පුළුවන්. තව එක් command එකක් තියෙනවා. ඔයාලා දන්නවා අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්නවා නම් යම්කිසි router එකක් කරහා අපිට පුළුවන් ඒ
DNS සර්වර් එක අපිට Google සර්වර් එක කියලා කියමුකෝ. Google සර්වර් එකට කනෙක්ටිවිටි චෙක් කරගන්න router by router මේ routers වලින් කොහොම ගිහිල්ලාද මේක කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. අපි ඒකට කියනවා trace route කියලා. TRACERT කියලා ගහලා අපිට ඕන router එකක් මේකට අපිට use කරන්න පුළුවන්. මම use කරනවා Google server එකේ IP address එක Google server එකට මේ trace route එක පෙන්වන්න කියලා. Google server එකේ IP address එක අපි කවුරුත් දන්නවා 8.8.8.8 ඒවා හතර තියලා මම enter කරනවා. ඔයාලට පේනවා මෙතන මිලිසෙකන්ඩ් එකකදී 192.168.1.1 කියන. ඒ කියන්නේ අපේ ගේට්වේ එකට ගියා. ඒ කියන්නේ අපේ මේ ළඟම තියෙන රවුටර් එකට ගියා. ඊට පස්සේ තව රවුටර් එකක් මෙතන එනවා. ඔයාලා දන්නවා නෙට්වර්ක් එකක රවුටර්ස් වලින් තමයි අපි අඳුනගන්නේ සමාවෙන්න IP ඇඩ්‍රස් එකෙන් තමයි දැනගන්නේ අඳුනගන්නේ රවුටර් එක. ඒ වගේ මේ බලන්න මිලිසෙකන්ඩ් 8කදී තව එකකට ගියා. තව ටිකක් යනකොට මෙතන SLT.lk DNS එකක් තියෙන තැනකට ආවා. මේ වගේ මේ කියන over maximum 30 hops 30 hops යන්න ඕනේ කියලා මේ DNS server එකට යන්න. මෙන්න මෙහෙම දැන් routers ගණනාවක මෙහා ping වෙවි යනවා. මිලිසෙකන්ඩ් 45ක් විතර යනකොට මිලිසෙකන්ඩ් 51ක් යනකොට මේ DNS Google server එකට ගිහිල්ලා trace එක complete වුණා. මේ වගේ අපිට root එක trace කරලා බලන්න පුළුවන්. මේ මම කියලා දුන්නේ ඉතාමත් සරල නමුත් ප්‍රයෝජනවත් කමාන්ඩ්ස් කීපයක්. අපි මෙහෙම පොඩි දේවල් වලින් ස්ටාර්ට් කරලා මේව ටික ටික ඩිවෙලොප් කරගෙන යමු. ඒ හින්දා මගෙත් එක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා සියලු දෙනාට. එහෙනම් සුබ දවසක්.